ආයුබෝවන් ක්‍රිකට් ලෝලින් හැමෝටම 2026 ලංකා ප්‍රීමියර් ලීග් එහෙමත් නැත්නම් LPL තරඟාවලිය ලබන ජූලි 10 වෙනිදා ඉඳන් අගෝස්තු 5 වෙනිදා වෙනකම් පැවැත්වෙන්න දැන් හැමදේම ලෑස්ති. මෙවර තරඟාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයන් 300කට වඩා ලියාපදිංචි වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේ 300 දෙනා අතරින් මෙවර LPL එක හැඩ කරන්න ඉන්න සුපිරිම විදෙස්තරු කවුද? කණ්ඩායම් කලින්ම ගිවිසුම් ගත කරගත්ත ක්‍රීඩකයෝ කවුද? අද වීඩියෝ එකෙන් අපි බලමු. මුලින්ම බලමු පාකිස්තානයේ නිර සුපිරි තරු කවුද කියලා. හැමදාමත් LPL තරඟාවලියට ලොකු ශක්තියක් වුණ පාකිස්තාන හිටපු නායක බාබර් අසාම් මෙවරත් තරඟාවලියට එක් වෙනවා. ඒ වගේම වේගපන්දු යවන නසීම් ෂා, ප්‍රහාරාත්මක පිතිකරු ෆකාර් සමාන් වගේම සාහිබ් සාදා ෆර්හාන් මෙවර තරඟාවලියේදී අපිට බලාගන්න පුළුවන්. ඊළඟට දකුණු අප්‍රිකාව. 2026 LPL තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් සුපිරිම පිතිකරුවෙක් වෙන කිලර් මිලර් එහෙමත් නැත්නම් ඩේවිඩ් මිලර් එකතු වෙනවා. ඔහුට අමතරව වේගපන්දු යවන ලුංගි නිගිඩි, දඟපන්දු යවන ටැබ්‍රේස් ශම්සි සහ රීසා හෙන්ඩ්‍රික්ස් මෙවර තරඟබිමට පිවිසෙන්න සූදානමින් ඉන්නවා. මේ විතරක් නෙවෙයි. තුන් ඉරියව් ක්‍රීඩක බංග්ලාදේශයේ ශකීබ් අල් හසාන් වගේම ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් සහ දඟපන්දු යවන මුජීබ් උර් රහමාන් මෙවර LPL පිටිය උණුසුම් කරන්න එනවා. ඔස්ට්‍රේලියාවෙන් සුපිරි කඩුළු රකින්න පිතිකරු මැතිව් වේට් මෙවර තරඟාවලියට එක්වීම විශේෂත්වයක්. මැයි 8 ඉඳන් 20 වෙනිදා වෙනකම් විවෘත වුණ විදේශ ක්‍රීඩක ලියාපදිංචියේදී ප්‍රධාන ක්‍රිකට් රටවලට අමතරව තවත් නැගී එන රටවල් රැසක ක්‍රීඩකීන් අයදුම් කරලා තියෙනවා. ඒ අතර අයර්ලන්තය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ, නේපාලය වගේම ඇමරිකා එක්සත් ජනපදය, ඕමානය, ඉතාලිය, නැමිබියාව සහ නෙදර්ලන්තය වගේ රටවල ක්‍රීඩකීන්ද ඉන්නවා. මේකෙන් LPL තරගාවලියේ ජාත්‍යන්තර පිළිගැනීම තවත් වැඩි වෙනවා නොඅනුමානයි. ඉදිරියේදී පැවැත්වෙන LPL ප්ලේයර් ඩ්‍රාෆ්ට් එකෙන් පස්සේ හැම කණ්ඩායමකටම තේරෙන අවසාන විදේශ ක්‍රීඩකයන් ලයිස්තුව අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙවර LPL එකේදී වඩාත්ම බලාපොරොත්තු තබාගෙන ඉන්න විදේශ ක්‍රීඩකයා කවුද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ක්‍රිකට් ලෝකේ අලුත්ම තොරතුරු දැනගන්න. AI භාවිතයෙන් නිර්මාණය වුණ මේ ක්‍රිකට් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියට අලුත් වැඩ ගොඩකින් නැවත වීඩියෝවකින් හමුවෙමු. ආයුබෝවන්.